සුබ දවසක් හැමෝටම. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මම ලියපු බෞද්ධ ශිෂ්ටාචාරයේ පොත් 3 පිළිබඳව. පළවෙනි පොත තමයි මේ තියෙන්නේ. 12 ශ්‍රේණියේ බහුවර්ණ ප්‍රශ්න 900ක් පිළිතුරු සමග කෘතිය. මේ තියෙන්නේ පොතේ ඇතුළත පිටු. පිටු 155ක් තියෙනවා. මේ තමයි පටුන. මේ පොතේ තියෙන විශේෂත්වය තමයි 12 වසරට තියෙන පාඩම් 5 මාතෘකාවක් ගානේ වර්ගීකරණය කරලා තිබෙනවා. වර්ණ ධර්ම පාඩම් කරලා ඉවර වෙලා ඔබට වර්ණ ධර්ම පිළිබඳව අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න පුළුවන්. මේ දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම 12 වසරට පාඩම් 5යි තියෙන්නේ. විවිධ ගුරුවරු විවිධ විදිහට උගන්වනවා. නමුත් විෂය නිර්දේශයට අනුව 12 වසරට 5යි, 13 වසරට 5යි, පාඩම් 10යි තියෙන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයට. මේ තියෙන වර්ණ ධර්ම වලින් අහලා තියෙන ප්‍රශ්න. ඒ වගේම තමයි මම හදපු ප්‍රශ්න වලට අමතරව පාඩම අවසානයේදී පසුගිය විභාග වලින් අහපු ප්‍රශ්නත් මේකට අන්තර්ගත කරලා තිබෙනවා. ස්වධර්ම. පිළිතුරු තියෙනවා මේ පොතේ. මේ පොත 1250යි තමයි පොතේ ගහලා තියෙන්නේ. නමුත් පොත රුපියල් 1000ට දුන්නේ. ඩෙලිවරි ගාස්තුව ඇඩ් වුණාන් පස්සේ පොත 1350ක් වෙනවා. මේ පොතේ තියෙන්නේ තව පොත් මං හිතන්නේ 8ක් වගේ තමයි. අදත් පොත් දෙකක් යවුවා. ඉතින් ඒ පොත් 8 ඉවරුණාන් පස්සේ ආයේ මේ පොත print කරන්නේ නැහැ. මොකද මේ පොතට දැන් 2024 සහ 2025 විභාග ප්‍රශ්න ඇතුළත් වෙන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ පොත ඉවරුණාන් පස්සේ ආයේ මාස 2-3ක් යනවා මේ පොත එළියට එන්න. මොකද නව සංස්කරණයක් විදිහට තමයි මේ පොත ආයෙත් උගොල්ලෝ අතරට එන්නේ. මේ පොතේ පිට කවරෙත් වෙනස් වෙනවා. ඒ නිසා මේ පොත් 8 ඉවරුණාන් පස්සේ තව මාස 2-3ක් ඔබට බලන් ඉන්න සිදු වේවි. ඉතින් ඒ නිසා අවශ්‍ය ළමයි ඉන්නම නම් 2026 ළමයි විතරක් පොත ගෙන්න ගන්න. මොකද 2027 සහ 28 ළමයින්ට දැන්ම මේ පොත අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා 2026 ළමයි විතරක් මේ පොත අරගන්න. මේ තියෙන්නේ මම ලියපු දෙවෙනි පොත 13 ශ්‍රේණිය බහුවර්ණ ප්‍රශ්න 800ක් පිළිතුරු සමග කියන කෘතිය. මම 12 වසරේ පොත ලිව්වේ, කියන්නේ 12 ශ්‍රේණිය බහුවර්ණ ප්‍රශ්න 900ක් පිළිතුරු සමග කෘතිය ලිව්වේ 2024 දී. ඒත් මේ පොත එළි දැක්ුවේ මේ අවුරුද්දේ ජූනි අන්තිමේදී තමයි. ඇත්තටම කිව්වොත් තිබිච්ච කාර්යබහුලත්වයත් එක්ක පොතක් ලියන්න තරම් කාලයක් තිබුණේ නැහැ. නමුත් 12 වසරේ පොත ගත්ත ළමයි දිගටම මට මෙසේජ් දාලා මේ පොත ලියලා ඉවර නැද්ද සර්? හැමදාම මෙසේජ් දාලා අහනවා. ඉතින් ඒ කරදරෙන් බේරෙන්න තමයි කොහොම හරි මේ පොත ලියලා ඉවර කරගත්තේ. නැත්තම් මාව හොයාගෙන ගෙදරටත් එනවා මේ ළමයි ටික. ඉතින් කොහොම හරි මේ පොත ලියලා දැන් ඩිලිවරි කළාත් ඉවරයි ළමයි සෙට් එකට නම් මේ පොත ඔයගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. මේ පොත රුපියල් 1600යි ගහලා තියෙන්නේ පොතේ. ඔයගොල්ලන්ට රුපියල් 1250ට ගෙන්න ගන්න පුළුවන්. ඩිලිවරි ගාස්තුව ඇඩ් වෙනවා රුපියල් 350ක්. දැන් බලමු මේ පොතේ ඇතුළත පිටු. මේ තියෙන්නේ 13 වසරේ MCQ පොත. උගොල්ලෝ වෙනුවෙන් තමයි මම මේ පිදුමත් ලිව්වේ. මොකද උගොල්ලෝ නිසා තමයි මේ පොත ලියවුනේ. නැත්තම් මම ලබන අවුරුද්ද වෙනකොනුත් මේ පොත ලියනවා. 12 වසරේ පොත වගේම තමයි මේකෙදි විශේෂත්වය තියෙන්නේ. මේකෙදි අර අනුමාත්‍රිකා වලට මේ පොත කඩලා නැහැ. ඒ කියන්නේ දැන් මේක උදාහරණයක් විදිහට ගත්තොත් ධර්ම සංගායනා කියමුකෝ. එතකොට පළමු ධර්ම සංගායනාවට වෙනම ප්‍රශ්න හදලා නැහැ. දෙවෙනි ධර්ම සංගායනාවට වෙනම ප්‍රශ්න හදලා නැහැ. තුන්වෙනි ධර්ම සංගායනාවට වෙනම ප්‍රශ්න හදලා නැහැ. මේ සංගායනා තුනම කවලම් කරපු ප්‍රශ්න තමයි හදලා තියෙන්නේ. ඒ මාතෘකාවට තමයි හරි ගස්සලා තියෙන්නේ. මේකෙත් පාඩම් 5ටම තියෙනවා. ගොඩක් ළමයි 13 වසරේ පොත තමයි අරගන්නේ. මොකද 13 වසරේ පාඩම් අමාරු නිසා, විශේෂයෙන්ම ওই රටවල් සහ 10 වෙනි පාඩම එහෙම ගොඩක් ළමයින්ට අමාරු පාඩම්. මේකෙත් උත්තර තියෙනවා අර වගේම.
මේ පොතේ තියෙන්නේ පිටු 110යි. මේ තියෙන්නේ පොතේ කවරේ. මේ තියෙන්නේ මම ලියපු 3 වෙනි පොත 2026 උසස් පෙළ විභාගය සඳහා බෞද්ධ ශිෂ්ටාචාරයේ අනුමාන ප්‍රශ්න පොත. මේ පොත ගැන මං කලිනුත් වීඩියෝ එකක් දැම්මා. නමුත් ජූලි 5 වෙනිදා වෙනකන් තමයි ප්‍රී ඕඩර්ස් බාරගත්තේ. නමුත් ළමයින්ට මේ පණිවිඩය ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා ඇතැම් ළමයි ඊට පස්සෙත් පොත ගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ නිසා මම ප්‍රී ඕඩර්ස් බාර ගන්න කාලය දීර්ඝ කරා ජූලි 12 දක්වා. උගලොන්ට ප්‍රී ඕඩර්ස් දාන්න පුළුවන්. ගොඩක් ළමයි සල්ලි දාලා තිබුණා. බය වෙන්න එපා, පොත එවනවා. මේ පොතේ ඇතුළත පිටු පිළිබඳව අපි දැන් බලමු. මේ තියෙන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයේ අනුමාන ප්‍රශ්න පත්‍ර පිළිතුරු සමග කියන පොත. උගලොන්ට එවනවා සල්ලි දාපු ළමයින්ට. තාම පොත ප්‍රින්ට් එකට දුන්නේ නැහැ. ප්‍රින්ට් එකට දෙන්නේ බ්‍රහස්පතින්දා. මොකද මේ පොත මම නෙමෙයි ටයිප් කරේ. ඒ නිසා වෙන කෙනෙක්ට දීලා තමයි ටයිප් කරේ. ඒක දෙන්න පරක් වුණා. ඒ නිසා තමයි ප්‍රින්ට් එකට දෙන්න බැරි වුණේ. බ්‍රහස්පතින්දා පොත ප්‍රින්ට් එකට දෙනවා. ඉරිදා වෙද්දි මට පොත් ටික හම්බෙනවා. ඔයගොල්ලන්ට මම සඳුදාට පොත් ටික පෝස්ට් කරනවා. එතකොට ඔයගොල්ලන්ට දවස් 2-3ක් ඇතුළත පොත ලැබේවි. මේ තියෙන්නේ පිළිතුරු ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ඉතින් පළවෙනි පේපරේ මේ තියෙන්නේ පළවෙනි පේපරේ MCQ වල උත්තර පත්‍රය. ඊට පස්සේ දෙවෙනි පේපර් එක තියෙනවා. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු දීමේ පටිපාටිය තියෙනවා. එදත් මම මේව පෙන්නුවා. මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය මේ විදිහට තමයි ඉතුරු පේපර් දෙකක් තියෙන්නේ. පේපර් 4ක් තියෙනවා. මාකින් 4කුත් තියෙනවා. බහු වර්ණත් මේකේ තියෙනවා. මේ තියෙන්නේ පොත් තුනේම මිලාඩු කරපු ගණන්. දැන් මම ඔයගොල්ලන්ට WhatsApp නම්බර් එක දාන්නම්. ඒ නම්බර් එකට මැසේජ් එකක් දාලා මේ පොත් තුනම ඔයගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. මම මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. අවශ්‍ය ළමයි WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා පොත් තුන ගෙන්න ගන්න පුළුවන්.